ඔබගේ සවන් පිනවන්න මම අද ඔයාලට කතාවක් කියන්නම්. හැබැයි මම ඒක අමුවෙන් කියන්නේ. ඒ නිසා පළමුවෙන් මම ඔබගෙන් සමාව අයදිනවා. මේ විදිහට කියන්න හේතුව තමයි මේ 100%ක්ම සත්‍ය සිදුවීමක් සහ ඇසුන් දුටු කන් වලට ඇහුණු මෙතෙක් කිසිවෙකුට නොකියූ කතාවක් වීම. අහරලු බිරළු නැතුව මම කෙටියෙන් කියාගෙන යනවා. අහගෙන ඉන්නකෝ. මා සතුව මේ වගේ ගොඩක් කතා තියෙනවා. මම ඒවා එකිනෙක මේ විදිහට කියන්නම්. මගේ channel එක subscribe කරන්න කිව්වත් මතක් කරනවා හොඳේ. මෙන්න යාළුවනේ අහගන්නකෝ මේ සිදුවීම වෙන්නේ හිරගෙදරක කකුසිපේලියක් ඇතුලේ. දිල්ෂන් ගියා ටොයිලට් එකට මොකක් දාන්න. දිල්ෂන් ගියේ කොහාටද යන්නේ මොකද කරන්න කියලා හැගහගෙන හිටපු හිරකාරයෝ කීප දෙනෙකුගෙන් සමන්විත ගූ කල්ලියා. මේ වෙලාවේ ෆලෝ එක දුන්නා දිල්ෂන්ගේ කකුසියෑම. දිල්ෂන් වතුර ටින්හේකුත් අරගෙන ගියා ටොයිලට් එකට. දිල්ෂන් ඔන්න රෙන්න හදන්නේ. දිල්ෂාන් දැන් තටමමින් ඉන්නේ. පෞදයනේ කොල්ලෙක් වෙලත් විඳින දුක. තටමමින් හිටිය දිල්ෂාන් ඔන්න පළවෙනි බෙට්ට හලන්නයි හදන්නේ. අම්බෝ ඒක හැලෙනවත් සමගම නිල් පාට බ්ලවුස් එකක් දාපු ලොකු වතක් ටොයිලට් වල පිටිපස්සෙන් නැවිත් ගූ බෙට්ට මංගොල්ල කෑවත් කිව්වොත් ඔබ පුදුම වෙවි කියලා මම දන්නවා. ඔව් ඇත්තටම එහෙම තමයි යාළුවනේ සිදුුනේ. එහෙම තමයි සිදුුනේ. දිල්ෂන් සෑහෙන්න බය වුණා. ඉබේටම වගේ හිටගත්තත් හිටගන්න යන තප්පර ගාන ගත වෙද්දිම වගේ ටොයිලට් එකේ දොරකඩ ගාව තවත් හිරකාරයෙක් කරස් වී සිටගත්තා. ඒ දිල්ෂන් උකව ගන්න නැතුව වාඩි වෙලා රීපන් ඉවර නෑනේ තාම. ඒ හිරකාරයා අතේ තිබුණු උල් බෝතල් කටුව දිල්ෂන් දිහාට දික් කරමින් තමයි නියෝග කරමින් කිව්වේ. අහිංසක දිල්ෂන්ට කර කියා ගන්න දෙයක් නැහැ. දිල්ෂන් ආයේ වාඩි වුණා. ඒ අතරේ පිටුපසින් අත දමා බෙට්ට ගත්ත එක ගෝ මිරිකා පරීක්ෂා කර බලා කියනවා මේකේ නෑඩු රීපන් ඉක්මන් කරපන් නැත්නම් තෝගේ ඇට දෙක කපලා දෙනවා තෝගේ අතට ඉක්මන් කරපිය කියලා දොරකඩ ඉන්න එකත් කියනවා. දිල්ෂන් තටමලා තව බෙට්ටක් දැම්මා. කලින් විදියටම පිටුපසේ ඉන්න හිරකාරයා ඒ බෙට්ටත් උගේ අතින්ම දැහැගත්තා. උගේ නියපොතු පාර පුකේ ගෑවෙන් පරීක්ෂා කරමින් තමයි මේ බෙට්ට ඌ ඇදලා ගත්තේ. මේකෙත් නෑඩෝ කියලා ටික වෙලාවකින් ඌ කෑ ගහන්න ගත්තා. උගේ ළඟ ඉන්න එකාගේ මූණත් බැලුවා. ගූ බෙටි මිරිකා පරීක්ෂා කරන එක හරියට ඒවා සිදු කරනවාදයි බලන්න ඉන්නේ ජේලර් කෙනෙකුගේ බඩියෙක්. ওই හිරගෙදර හැම ජේලර් කෙනෙකුටම බඩියෝ ඉන්නවනේ. ගාඩ් මහතුරුන්ටත් ඒ විදිහේ බඩියෝ ඉන්නවා. ඉතින් ওই එක කල්ලි කරන වැඩ පිළිබඳව ওই ගාඩ් මහතුරු ජේලර්ලා දන්නවා. උන් ඒකෙන් කප්පම් ගන්නවා. ඒ අනුව තමයි මේ බඩිය දාලා තමයි වැඩේ කෙරවගන්නේ. ඉතින් යාළුවනේ දිල්ෂන්ගේ කතාවට අපි යමුකෝ ආපහු. තව රීපන්ඩු තෝ අහිංසකය වගේ අපේ මූණ බැලුවට වැඩක් නැහැ. රීපන් තව රීපන් හොඳ එකා වගේ කියා බෝතල් කටුව අතින් ගත් හිරකාරයා උගේ දත් ඇඳි දෙක තද කරගෙන ඒ කියන්නේ දත් පිරිස්සගෙන බල කරනවා. ඉවරයි අයියේ මට යන්න දෙන්න. අනේ පින් සිද්ධ වේ අයියේ මට යන්න දෙන්නේ නැහැ. දිල්ෂන් උන්ට ආයාචනා කළත් උන්ගෙන් බුරුලක් නම් නෑ වගේ. ඒයි ඕක අරම්මරින් මේ පැත්තට යයි කටහඬක් පිට වෙනවත් සමගම දොරකඩ ඉස්සරහා සිටි එක මෙහෙම කියනවා. ඒයි වතුර ටිකක් අරගෙන ඔය පුක හොදගනින්. දැන් ඔය පටන් ගත්තම වරින් යන්න. කොහෙද අයියේ මාව අරන් යන්නේ? මට යන්න දෙන්නේ නැහැ. දිල්ෂන් ආයෙත් පින්සෙන් දුණා. දිල්ෂන්ගේ කරවටේ අතක් දාගෙන යාළුවෙක් එක්කගෙන යන ගානට දිල්ෂන්ගේ බිල්ලවට අතක් යවමින් දැන් වරේ මාත් එක්ක කියමින් අඩි කීපයක් ඉස්සරහට ගොස් ලැට් වේලේ ඉවර වෙන උනේ ඇති ඉබ්බෙකු තමා ලොක් කරන්න ලද දොරක් වෘත කර දිල්ෂන් රැගෙන ගියා. සිරකරුවන්ට මේ ස්ථානයේ ගැවසීම තහනම් කියා ගහපු බෝඩ් එකකුත් එතන තිබුණා. ඒත් කවුරු හරි නිලධාරියෙක්ගේ අවසරයක් පිට තමයි මේ දේවල් වෙන්නේ. නැත්නම් සිරකරුවන්ට කොහෙන්ද දොරවල් වල යතුරු නේද යාළුවනේ. ඉතින් ඊට පස්සේ ලැට්පේඩිය පිටුපසට අරන් ගිය දිල්ෂන්ට මොකද වෙන්නේ කියලා බලමු. මේ ගූබෙටි කල්ලිය 4 දිනක් එතන හිටියා. එතන හිටිය ලීඩර් තමයි තවුස්. තවුස් දිල්ෂන්ගේ කරට අත දාගෙන අරන් ගිය එකාගේ නම නිලන්ත. තවුස් නිලන්තට කිව්වා උඹ පොඩ්ඩක් පස්සට යන්. දිල්ෂන් උ ඉදිරියේ නතර කරලා නිලන්ත පස්සට වුණා. තවුස් දිල්ෂන් ළඟට ඇවිත් මෙහෙම කතාවක් කියනවා. මල්ලි උඹ දිල්ෂන් නේද? ඉතින් මම උඹත් අපි වගේම හිරකරුවෙක් නේ. මොකටද මේ බය වෙලා වගේ ඉන්නේ? ඉතින් අපිට තියෙනවා උඹත් එක්ක පොඩි ගනුදෙනුවක්. ඒක හොඳ විදියට අවසන් වෙනවද නරක විදියට අවසන් වෙනවද කියන එක අපි දන්නේ නැහැ. ඒ නිසා හොඳ එකා වගේ ඇත්ත කියපන් අපිට.
උඹ අද උසාවි ගිහින්නේ ආවේ නේද? දිල්ෂන් ඔව් අයියේ කියලා කිව්වා. උසාවියේ ගාඩ් කරන ජේලර්ලගේ කාමරේ ඉඳන් උඹ බත් එකක් කෑව නේද? ඔව් අයියේ. දිල්ෂන් ආයෙත් කිව්වා. කවුද දිල්ෂන් උඹට කෑමේ වල තියෙන්නේ? අපේ මස්සිනයි ලොකු අයියා අක්කා යාවනේ අද උසාවියේ. ඒගොල්ලෝ තමයි ජේලර් මහතුරුත් එක්ක කතා කර කර ඉඳලා ඒ බත් එක දීලා තිබුණේ. දිල්ෂන් එහෙම කිව්වා. අක්කලාට හොඳට සල්ලි ඇති නේද? තවුස් සෙව්වා. ජේලර්ලාට කීයක් දුන්න කිව්වද? දන්නේ නෑ අයියේ කියලා දිල්ෂන් කියනවත් එක්කම දිල්ෂන්ගේ බෙල්ලෙන් අල්ලගත්ත තවුස් නැමත සිටකරු මෙහෙම කියනවා. අඩෝ උඹ දන්නේම නෑ නේද? උඹ හොඳ තොත්ත බබා. අඩෝ කැරිය වෙන්නේ නැතුව ඇත්ත කියපන් හොඳේ. හරි අයියේ මං කියන්නම්. කිව්ව දිල්ෂන් උසාවි ගියාට පසුව තමන්ගේ නඩුව කැඳවනකම් සිටි අතරේ සිදුවුණු දේ කිව්වේ මෙහෙමයි. අක්කයි අයියලා දෙන්නයි කූඩුව ළඟට ඇවිත් අපේ මල්ලි එක්ක කතා කරන්න පුළුවන්ද කියලා ගාඩ් මහත්තයෙකුගෙන් අහලා තිබුණා. ගාඩ් මහත්තයා ජේලර්ට කියලා සම්තිං එක ගාන්ට අරගෙන වැඩේ කරපන් කියලා. ඒක ටිකක් හයියෙන් වගේ කියලා තුනේ. ඒක මසිනාට ඇහෙන්න වගේ. ජේලර් කියපු එක මසිනාටත් ඇහිලා තිබුණා. සල්ලි සූදානම් කරගනින්න කියන එකනේ ඔය පණිවිඩෙන් කියවෙන්නේ. සර් කීයක් විතරද කියලා මස්සිනා ගාඩ් මහත්තයෙන් ඇහුවම කියලා තිනවා 2000ක් ඕන කියලා. ගාඩ් මහත්තයා කියලා තිනවා අපි ළඟ බත් පැකටුත් තියෙනවා. කැමති නම් එයින් එකකුත් දෙන්නම්. තව 1000ක් ඕන. උඹලා ඒකට බඩගිනිත් ඇතිනේ. ඒකට කතා කර ඉන්න දෙන්නම් ගාඩ් රූම් එක ළඟ ජනේල ළඟට ඇවිත් කොල්ල ගාඩ් රූම් එක ඇතුළේ ඉඳීදී උඹලට ජනේලෙන් පිටින් ඉඳගෙන කතා කරන්න පුළුවන් කියලා එහෙම සලස්සන්නම් කියලා තමයි ගාඩ් මහත්තයා පොරොන්දු වෙලා තිබුණේ. ඉතින් ඔන්න බලන්නකෝ ගාඩ් මහත්තුරු සල්ලි හම්බ කරන හැටි. හිරගෙදර ජේලර්ලත් ඔවුන්ගේ ගාඩ් මහත්තුරුත් දෙගොල්ලොම මේ හිරකාරයෝ බලන්නේ නායකෙන් සල්ලි ගන්න හැටි. අයියේ අපේ පවුල් වල අය දුප්පත් මිනිස්සු. ඉතින් අයියාලා දෙන්න ළඟයි අක්කගේ ළඟයි තිබිච්ච සල්ලි ඔක්කොම එකතු කරලා තමයි ගාඩ් මහත්තයාට දීලා තිබුණේ. ඊට පස්සේ තමයි කතා කර ඉන්න ලැබුණේ කියලා දිල්ෂන් කිව්වා. එතකොට කතා කර ඉන්න අතරේ උඹලගේ අක්කා හිමීට චූටියට නවල 2000 කොලයක් දුන්නනේ. කෝ ඒක කියලා ගූකලි නායකයා ඇහුවා. නෑ අයියේ ඒ දුන්නේ ටෙලිෆෝන් නම්බර් එක. ඒක මං හිමීට නවල අතේ තියාගෙන ඉඳලා පස්සේ කල්පනා කරා ගාඩ් මහත්තයාටම දීලා හිරගෙදර ඇතුළේදී ඉල්ල ගන්නවා කියලා. ඒක මං ගාඩ් මහත්තයට දුන්නා අයියේ. අඩෝ උඹ කතා පුරන්න හරි දක්ෂයා නේද? බුරු කියලා නිකන් අපි රවට්ටන්න ලේසි නෑ. උඹට දුන්නු 2000 කොලේ උඹ ගිල්ල නේද? ඇත්ත කියපන්. තෝ ගිල්ල නේද? කෝ යකෝ ගිල්ල සල්ලි බෙටිවලත් බැලුවනේ තිබුණ නෑ යකෝ. කියපන්. නෑ අයියේ අක්කා දුන්නේ ටෙලිෆෝන් නම්බරයක් විතරයි. ඉතින් ඊට පස්සේ ගූකල්ලිය ගත්ත තීරණය මොකද්ද? පව් අහිංසක දිල්ෂාන්ට මුන්ගෙන් ඉතින් බේරුමක් නැති හැඩයි. දිල්ෂාන් කතාව කියලා ඉවර වූ තැන ජේලර්ගේ බඩිය හෙවත් ගූකල්ලි නායක තවුස් කියනවා මෙහෙම. ඒ දිල්ෂාන් මේ බලපන්. උඹට දැන් වාට්ටුවට යන්න ඉඩ දෙනවා. හැබැයි උඹ මේ බන්ධනාගාරේ ඉන්නකම් අද මේ වුණු සිදුවීම කාටවත් එහෙම කියන්න බෑ. හරිද? එහෙම කියලා තිබුණොත් බොඩිය මෝචරයට තමයි යවන්නේ. දැන් ඵලයන් කියා කීස් සැනින් දිල්ෂාන් හායි මං කාටවත් කියන්නේ නැහැ කියලා බිම් බලාගෙන මෙතනින් පිටත් වුණා. හිතවත් අසන්නනේ. දැන් ඔබට ප්‍රශ්න කීපයක් ඇතිනේ. උත්තර දැනගන්න. හරි මම මේ ගමන් මේ උත්තර ටිකත් කියලාම දාන්නම්කෝ. ටොයිලට් එකේ පිටිපස්සෙන් නැත දාන්නේ කොහොමද කියලා. නේද? හිරගෙදර කකුස්සියේ දොරවල් නෑ. ඊළඟට බොක දාන්න කකුස්සියට එන එක කොහොමත් කීප සැරේම බල ඇතුළේ ඉන්න එකාගේ අනන්‍යතාවය කඩලා බිඳලා දාන්නේ. හිතක් පපුවක් නැතුව. ඒයි ඉක්මනට වරෙන් බං මට මේක තද වෙලා ඉන්නේ කිය එබි බල අර මිනිස්සයාට පාඩුවේ රෙන්න දෙන්නේ නැහැ. ඒක තමයි හිරගෙදරත් දකින්න වැඩියෙන්ම දකින්න ලැබෙන්නේ ටොයිලට් වලදී අසලදී. රෙන්න බර වුණත් ඉවසන්න පුළුවන් සීමාවක් තියෙනවනේ. අන්න ඒකයි අනන්‍යතාවය කඩලා බිඳිලා යන්නේ. ඉතින් අනිත් එක තමයි බාල්දි කකුසි ක්‍රමයට හදලා තියෙන පරණ කකුසි කාමරේ පිටිපස්සේ පහළම කොටස අඩියක් පමණ බිත්තිය බැඳලා නැහැ. රෙන්න වාඩි වුණ එකාගේ පස්සට හොඳට හුලං වදිනවා. එහෙම බිත්තිය කොටසක් අඩුවෙන් බැඳලා තියෙන්නේ බාල්දි කකුසි වල බාල්දිය පිරුණම ඒ අස් කරලා තව අලුත් බාල්දියක් තියන්න එන කෙනාට ඒ කකුසි කාමරේ
ඇතුලේ තාමත් රෙන කෙනෙක් ඉන්නවද නැද්ද බලලා ඊට පස්ව බාල්දිය මාරු කිරීමට පහසු වෙන්න තමයි. අන්න ඒකයි ඒකේ කතාව. තවත් ප්‍රශ්නයක් ඔබට පැනනගෙන නැති ගූබෙට මිරිකලා බලනවද? චි. ඇයි ඒක නම් වෙන්න බෑ කියලා. එහෙම වෙනවනේ. උසාවි ගිය දවසට තමන්ගේ කෙනෙක් ජෙල්ලලට ගාඩ්ලට ගානක් දීලා තමන්ගේ කාට හිරගෙදර ඇතුලේ වියදමට කීයක් හරි දුන්නම හිරකාරයා ඒක ගිල දමනවා. බන්ධනාගාරයට ගියාට පස්සේ රෙනාතරේ තමන් විසින්ම ගූබෙට්ට අතට අරන් මිරිකලා බලලා ඒ සල්ලි තෝරලා අරන් හොදලා අරගෙන තමයි ව්‍යවහාර මුදල් බවට අන්තිමේදී පත් කරන්නේ. ඊළඟට යාළුවනේ තවත් ප්‍රශ්නයක් ඔයාලට ඇති. හිරගෙදර ඉඳලා උසාවියෙන් පිට රඳවා තබන කූඩුව ළඟ හිරකරුවන්ගේ ඥාතීන්ට යන්න දෙන්නේ නෑ නේද කියලා. ඔවුන් මුණ ගැහෙන්න විදියක් නෑ නේද කියලා. ඔව්. ඒවට ඉඩක් එතනදී ලබා දීමට ක්‍රමවේදයක් ඇති කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුවෙන්වත් අධිකරණ අමාත්‍යාංශයෙන්වත් කිසිම කටයුත්තක් මෙතෙක් කළා නෑ. කිසිම ආණ්ඩුවක් මෙතෙක් එම කටයුත්තට අත ගහලා නැති වුණාට ඒක කාලීන අවශ්‍යතාවයක් බව මම මේ අවස්ථාවේදී කියනවා. හිරකරුවොත් මිනිස්සුය කියලා නම් ලොකු අකුරින් හිරගෙදර තාප්පේ ලියලා තියෙනව නේද? ඒක තමයි ඉතින් පුදුම කතාව නේද? එසේ සැලකුවේ නැති වුණාට එසේ ලියා තිබෙන බව නම් පේන්න තියෙනවා. ඔන්න ඕකයි ඇත්ත කතාව. මගේ කතාව දැනට අවසానයි. අසා සිටි ඔබ සැමට ස්තුතියි.